welcome back. අද පෙබරවාරි 4. අද මම තනියම උයන්න තමයි හදන්නේ. ඉතින් මම වම්බඩු බැදගත්තා. බත් එකක් තියාගෙන මම මේ චොප්සිය හදන්න එළවලු කපා ගත්තා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් දාලා ඒකට වයි පොල්තරුත් දාලා ඉඟුරු සුදු ලුණු විතරක් බැදගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මම චොප්සියත් හදාගත්තා. ඒක අතරේ මම ජෙලි ටිකකුත් හදාගන්නවා. මොකද මම මේකට උඩින් තව කස්ටර්ඩ් එකක් දානවා. ඒ හින්දා මේ ටික හොඳට සෙට් වෙන්න ඕනේ ඒක දාන්න. ඒ හින්දා මම උයන ගමන් ඒකත් හදාගත්තා. ඉතින් වම්බඩු හැදුවා, අල හැදුවා, ඊට පස්සේ චොප්සිය හැදුවා. චිකන් ගේන තමයි ගියේ. චිකන් කඩ වහලා. ඊට පස්සේ ඉතින් මම මේක සෙට් කරගෙන කස්ටර්ඩ් එක දැම්මා මේකට උඩින්. මෙච්චර උණුවෙන් දාන්න එපා. ඒ කස්ටර්ඩ් එක ඉක්මනට හයි වෙනවා. ඒ හින්දා ඉතින් කරන්න දෙයක් තිබ්බේ නැති නිසා උණුවෙන්ම මම මේක දැම්මා. ඊට පස්සේ ඒකේ ටොපින් එක මම කඩලා උඩට දාගත්තා. ෆයිනලි ඉතින් මේක තමයි පුඩින් එක. හවස මම ඉන්දියාප්පු වගේක් බැදගත්තා. මේක හොඳට වේලලා තමා මම බැදගත්තේ. මම කලිනුත් වීඩියෝ එකක් දැම්ම මේවා හදන. ඉතින් මේවා හොඳට වේලුවාම තමයි මේ විදියට ලස්සනට පිපිලා එන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ හොඳට මේ ටික වේල ගන්න. මේ පාර මම සීනි සිරප් එකට කලර්ස් දෙකක් දාගත්තා. කොළ පාටයි රතු පාටයි. ඉතින් අද දවසම මම එක එක කෑම තමයි හැදුවේ. මේක නම් නිකන් ආස්මියක් වගේ මාර්ම රහයි. ඒ වගේම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ආයෙත් තව ලස්සන vlog එකකින් එන්නම්. bye bye.